Hello friend, welcome back to my YouTube channel. Only thing අද ගෙනල්ලා තින්නේ Granny. නෙමෙයි Granny. අද මම හිතාන් ඉන්නේ කානුවෙන් පයි. easy mode එකෙන් ගහන්නේ. ඔයාලා කලින් වීඩියෝස් බැලුවේ නැද්ද? ඒවත් ගිහින් බලහම් බං. ඔක බැලුවයි කියලා මුකුත් වෙන්නේ නැහනේ. හරි. වීඩියෝ එක හොඳයි නම් like උයි subscribe උත් කරන්න. කමෙන්ට් එකකුත් දාන්න. මම මේ ගහන විදියටම ඔයාලත් ගහන්න වීඩියෝ පොඩ්ඩක් බග් වෙනවා වගේ සීන් එකක් තියෙනවා. මොකක් වෙයිද දන්නේ නැත්නම්. අඩෝ ඌ බං බග් වෙනවා කියන් කොන්දට. අම්මෝ යකෝ බග් වෙන බග් කිල්ල. සිරාට අතන බෑඩ් සීඩ් එක දෙනවා. ඊ මොකද බං ඒ වෙන්නේ? කවන්නේ අපිට දැම්ම උඩට යන්න අවශ්‍යතාවයක් නැහැ. උඩනේ මම පොල්ලදී සෙන්සිටිව් එක පොඩ්ඩක් වැඩි කරුවා. ආයෙදකට බක් වෙන චුට්ටා. සිරාට අඩෝ ඒ මොකද බං ඒ වෙන්නේ මේ ෆෝන් එක බක් වෙනවා. මං හිතුවා ගේම් එක බක් වෙනවා වැඩි. කමක් නැහැ බෑ. බක් උනායි කියලා අපි සැලෙන්නේ. අපි වැටෙන්නේ. ඔය ඇති බා. ඔයාලට ඉස්සරහට තව මොන වගේ වීඩියෝස් දෝනේ? කමෙන්ට් කරන්න. හරි බං මචං පැන්නෝ. ග්‍රැනි නේ. ෂේප් එක අපි මේ පැත්තට කැපෙමු. අපි පට ගාලා මේකේ තියෙනවා ප්ලේ හවුස් කී එක. ඕකෙන් අපිට තියෙන පොඩි වැඩක් කරගන්න. ග්‍රැනි පොඩ්ඩක් ගෙන්න ගමු. දැක්කනේ බං. ඊසි බං මේව. බග් වෙනවා බං. ඔයා දැක්කද මාව? අනේ නිකන් යන්න අර අතර පෝච්චි එක සෙද්ද පෝච්චි උනා. ඔයාලා ගැම්මෙන් වීඩියෝ එකට ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් උත් කරන්න. මම මේකට පොඩි භාගයක් පාවිච්චි කරන්න. ඔයාලා දන්නේ නැති මම භාගය කලින් කියලා දීලා ඇති. කියලා දීලා නැත්තම් දැන් ඉගෙනගන්න. මේ උඩට නැවෙන පාත් වෙන බටන් එකයි පෙට්ටිය තුලට යන බටන් එකයි එක සැරේ බටන්. එතකොට හරි. ඒක පොඩ්ඩක් වේගය වැඩි වෙනවා. මේ කෙයියක වැඩක් නැහැ. අපිට මෙතනින් ගන්න තියෙනවා කානුවෙන් පයින් යතුරු. කොබා. නැවෙන්නේ නැද්ද? කොබා. කොය යතුරු. අන්න ඇවිල්ලා කියන්නේ. ඕ ග්‍රැනි. වෙනුත් ආවා කිව්වා. ඔය ආගනි. මෙන්න මේ හරිය තමයි තියෙන්නේ. ඔයයි. අඩු දැක්කේ නෑ. එයා දැක්කේ නෑ මම. කොබා. ගියේ නෑ. මෙතනින් දැම්මම මොකද්ද මම මේ ගේම් එක ලැග් වෙනවා පොඩ්ඩක්. මෙන්න දා. ගියේ නෑ. වෙන්නේ පළවෙනි සැරේ හරියන්නේ. දෙවෙනි සැරේ හරි කියන්නේ නෑ නේ බා. දෙවෙනි මේ තුන්වෙනි දුවේ. දැන් නම් වැටුණා. දැන් අපිට ඕනි බං පැඩ්ලොක් කී එක. අපි ග්‍රැනි පොඩ අර පැත්තෙන් ගෙන්නගෙන යමු ටක් ගාලා. ඉන්න බා. ගනි කෝයි දෙකක් ඇති. දැන් ග්‍රැනි එකකින් අතනින් දොර අරිනකන් ඉන්න වෙනවා.
හරි හරි. ග්‍රැනි මම මෙහෙන් යනවා මගේ වැඩේ කරගන්න. අපි ඔය ග්‍රැනි මෝඩගේ අය අමු වෙලද? අමු වෙලදනේ කියන කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. දැන් පොඩි ප්‍රශ්නයක්. අඩෝ කද්ද වෙන්න නේද? එරහ ග්‍රැනිනේ හිටියා දැක්කේ නෑ. අඩෝ උතනින් ඕක දාගෙන හැංගියම් බා. ගේම පොඩක් බග් වෙනවනේ බා. මොකද වෙන්නේ? මොනවා කරන්නේ? මම කලින් පාර ගැව්වත් ඒ වෙලාවේ බග් වුණා. මම ඉතින් අප්ඩේට් කරන්න ඕනේ ඇති. ඒක වෙන්නේ නැති. අනේ මන්ද මොකද්ද වෙන්නේ කියලා කවුරු හරි දන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මහා මෝඩයකින් කියන කට්ටියක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. තේරුණාද? වටහා ගත්තද? බල වටහා ගත්තේ නැහැ කියලා මම මොනවා කරන්න තාම? බෝ බං. ග්‍රැනි ගියා. ෂේප් එක අපි කැපෙමුද? පැන්නා නෙමෙයි ගනි පූච්චිය නෙමෙයි. අන්න ග්‍රැනි දැකලා ආනී ඔලි වෙඩි. සම්මානිය දෙන්නම වටිනවා. පිස්සුද බා මුට සම්මාන දෙන්න මට පිස්සුද? කොබන් ග්‍රැනි. ග්‍රැනි ආවේ ඒ කියන්නේ දී අපි පොඩි ග්‍රැනි ඉන්නෝනේ. පොඩි වැඩක් කරන් තියෙනවා. අපි අර බක් එක පොඩ්ඩක් පාවිච්චි කරන්න වෙනවා. ඔන්න වැඩ කරා. ග්‍රැනි දැන් එන්නකෝ. ග්‍රැනි ඔන්නී ඔලි වෙඩි කෝ ග්‍රැනි. දැන් මම බය වෙන්න ඕනේද? නෑ. උදාම් කොබ. ඇවිල්ලා නෑ කියන්කෝ. එනවා කියන්කෝ. ඔය එයායින් එනවා මම මේ පයින්නවා. මේ කතුරුකුත් දාලා ගිහින් මොනවා කරන්නද පවුනේ? කොබ. ඉස්තියා. නැවිලා ඉන්නකොට මම හිතන්නේ අල්ලන්න බෑ මං හිතන්නේ. දැන් ඉන්නකොට පුළුවන්. දැක්කම මම හැකියා. ඇතුළට යන්න වැටි. වන් ෂොට් බං ඒක න වන් ෂොට්. දැන් පොඩි වැඩක් කරන්න තියෙනවා අපිට. මොකක්ද ඒක අරන් ඇවි මොකද්ද ඒක අර කතුරද මොකක්ද දෙයක් තියෙන දංගල් කපන එක. අම්මෝ ඔව් එතන ගියාන්කෝ. ඊ ග්‍රැනි එතන ගියාන්කෝ. ඔට්ටෝ. මට සිත පූච්චි කරේ වගේ. ඔබ සද්දයක් දාන්නකෝ. ඔළුව දාගෙන ඉඳන් කොයි පැත්තෙන් යයිද දන්නේ. එයා දැක්කේ නෑ මාව. එයා එහෙන් ගියා. මම මෙහෙන් යනවා. දැක්කනේ බං. ඊසි බං මේ. මේ මොලෙන් ගහන්න ඕන ගේමක් තියෙයි. දැන් පොඩි වැඩක් තියෙනවා. දැන් ග්‍රැනිව ගෙන්න ගන්න ඕනේ මම. මොකද්ද බං එන්නේ? දැන් ග්‍රැනි ඔය සද්දෙට එනවද? ඔය නෑ කියලා මම බය වෙන්න ඕනිද? කොත් කඩ. ග්‍රැනි එන්න ඕනේ. ඔය එන්නේ. Granny, welcome back to my YouTube channel. Subscribe කරේ නැද්ද මං? එසේ පබ්බ පොඩ්ඩක් subscribe කරන්න. දැන් තියෙනවා චූටි වැඩක් කරගන්න අපිට. අපේ වැඩි කරගන්න දී. ඒකට පට්ට ගාලා යමන් අරහෙට.
ගේමින් වීඩියෝ එකට ලයික් කරන්න, ගේමින් වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න බං. ග්‍රැනීගෙන් මම දවසින් පයින් හිටියේ මකුළු ආච්චිගෙන් කොහොම වෙයිද දන්නේ නැහැ. මුකින් මොන වුණත් අඩු ඒ මොකද්ද බං ඒක? හරි කියන්කෝ. දැන් පට ගාලා පල්ලෙහා තට්ටුවට යන්න ඕනි. මැනී මෙහෙ නෑනේ. මැනී මම මෙහෙන් යනවා. ආලා දන්නවනේ දැන් මම කානුවට යන ට්‍රික් එක මේ පැත්තට යන ගමන් උඩ ඩිස්ටන්ස් බටන් එක ඔබනවා. දැක්කනේ බලන්න. කො මකුළු අච්චි දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඒ කිව්ව තමයි චුට්ටක් හරි අවුල් තින්නේ බං. මම පට ගාලා මේ පැත්තෙන් ගිහින් හැංගුණොත් හරි. ඒක දැක්කේ නෑ මම. හරි බං ඉතින් ඔන්න ඉතින් දැන් සුන්දර ගින්දර අවසානේ තමයි. දැන් පැන්නාගේ තමයි බං. කපප. දාප. ගානි. දාප. ඔයාලා මගේ වීඩියෝ හොඳයි නම් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් පාරකුත් දාන්න. දන්නේ නැති අයට ඉන්නවනම් ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් බං කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් සුන්දර ගින්දර අවසානේ තමයි. දොර අරන්නවා. මං ඉස්සරහට හાર્ඩ් එක්ස්ට්‍රීම් දාලාත් ගේන්නම් ග්‍රැනි ගෙදරින් පයින් ඇටි. මතක්. තාම ග්‍රැනි ගෙදරින් දොරෙන් පැන්න විතරයි. කාර් එකෙන් පයින් ගේන්න. ඔන්න ඉතින් එන සුන්දර ගින්දර අවසානේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඔන්න ඉතින් ග්‍රැනිට් බලන් ඉන්නවා. අනිත් ඉරෙන් මකුළු ආච්චි බලන් ඉන්නවා. මොනා කරන්නද බං? අඩු මං හිතුවේ ග්‍රැනිට් නැවිලා ඉන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් සුන්දර ගින්දර අවසන්. ඉවරයි.